කොටම සසීමලේ අදගදන මගේ අලුත් වීඩියෝ එකක් ඉතින් මම අලසාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ආයිබෝවන් වාසනාවන්. ඉතින් අදත් අපි හදන්නේ Facebook එකේ දින එක post videos බලන්න. හරිද? ඉතින් මේ වීඩියෝ එකට likes 2000ක් ආවොත් අපි හදනවා sushi. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අම්මාගේ සිරියාලු නෙන්න බලන්න තාක්ෂණේ. කෙල්ලොත් දැන් කාර් හදනවා දැක්කනේ ගැම්ම තමයි. ලංකාව කොච්චර දියුණු වෙලාද? ගෞරවයෙන් බුදුසාර. ඇයි මේ කෙල්ලෝ දෙයක් කරද්දි මඩ ගහන්න කට්ටිය නිකන් මාර මිනිස්සු බං. එනයක් ඉතුරු වුණා නේද? පොඩ්ඩයි ඉන්න. මාකර මේ ගෑණියක් දෙන සීන් නැත. අම්මට උඩ බිල්ලනේ. අද ඊයේ TikTok හදාගෙන පොඩි ඇක්ටෝ මෙතන රඟන්න එපා. හරිද? අපි TikTok කරනවා. ඔයාලා TikTok කරන්නේ නැද්ද අයියේ? ඈ? විකම් පුක දෙන්න එපා. අපි ඇවිල්ලා මේ TikTok එකට එද්දි ඔයාලගේ පුතේ ඔයා ඒ හින්දා නිකන් ලොකු ටෝක් දීලා පල් ටෝක් දීලා මෙතන රඟන්න එපා. TikTok හොයාගත්තේ එතකොට. ඔයාට මම දන්නවා මේක ඔයා දකින්නවා කියලා. එහෙනම් පුතේ පරිස්සමින් පුක නොදී ජීවත් වෙන්න. පරිස්සමින් ඉන්න ඕනේ. ඔය අම්මට what the fuck මූ නිකන් කතා කරන නිකන් fucking ඌ වගේ TikTok හොයාගත්තේ උඩ ඉෆෙක්ට් එකක් දාගන්න දෙන්නේ නැහැ හැබැයි. අර ඔක්කොම ටික දාලා ටිකක් කැම් කට් එකේදී. මේ අර AI වලින් ට්‍රෙන්ඩ් එකනේ. what the fuck මල්ලි. අඩෝ සිරාට කියන්නේ යාළුවනේ මේකෙන් ඔයාලට සුපිරි බිස්නස් එකක් ගන්න පුළුවන්. හරිද? මේකෙන් කෙල්ලෙක් වගේ මේ වෙලා only fans කරන සුදාන්ත නේ දුගෙන මම මත සීතා ඔන්න බලන්න සීතා මොකද්ද කරන්නේ කියලා. සීතා ජාතකය. මේ සීතා මම මල්ලි සුදාන්ත මොනවද උනේ ට්‍රැක පෑන්නාද පොඩ්කාස්ට් එහෙම කරගෙන හිටියනේ ආතල්ලගේ මොනවද උනේ සුදාන්තයි BTS video what the මේ මොනවද බං ආපු ගමන් පේන්නේ මොන මේසකමද මේ ඉතින් මේ වගේ කෙල්ලෙක් good morning ළමයෝ මලක් වගේ නේ කියලා දැම්මට පස්සේ ලංකාවේ මිනිස්සු කොච්චර හොඳද බලන්න මලක් වගේ නෙමෙයි මල් වත්තක් වගේ මැනික ආදරේ හිතනා මැට්ටි අම්මා මෙන්න බලන්න කොල්ලෝ හැම එකම AI වලින් වීඩියෝ හදනවා ඊට පස්සේ කෙල්ලෝ මේව කරන බලපන් කොල්ලෝ නටන සින්දු මොනවාද අර කෙල්ලෝ නටන සින්දු බලපන් කොච්චර ක්ලාසික් අම්මා කොහමද ලැජ්ජ බය නැති මිනිස්සු යාළුවනේ ත්‍රිවිල් පාක් එකේ අංකල්ලට කැපක් දෙනවා මොනවා වුණත් ටොප් බඩු හිච්චි නංගි මේ ඇයි මේ සින්දුවරම නටන්නේ හැම එකම මාර වේසකමක් උනානේ මේ අයියෝ මේ සින්දුව විතරද බං මේ ලෝකේ තියෙන්නේ නටන්න TikTok එකක් කරන්න අයි බම් මේ කෙල්ලෝ හැම එකම බලපන් කොල්ලෝ කොච්චර දේවල් කරනවද YouTube එකේ TikTok එක වෙනුවෙන් මුම් මේකම සින්දුවක් නටන හැම එකම නෑ මං ඇත්ත කියන්නේ මේ බලන්න හරිද මේ බලන්න මේ කොල්ලෝ දාන ඉෆෙක්ට් එක බලන්න කෙල්ලෝ කරන්නේ එකම සින්දුවක් නටන මොනවාද බං TikTok ක්‍රියේටර්ස්ලා විදිහට ලැජ්ජ වෙනවා මේ බෑ කොහමදා ආයෙමත් ඒ සින්දුව බං මොකක්ද මේ ඈ ඊ මොනවාද කරන්නේ අම්මා අයිස්ක්‍රීම් හදනවද මල්ලි අරක්කු අයිස්ක්‍රීම් යාළුවනේ ඔයාලා බොන කට්ටිය මේක try කරලා බලන්න මරු ඊමයි කියලා පොඩි ළමයින්ට දෙන්න පාරද ඇල්කොහොල් never freeze යාළුවනේ ඔයාලා හිතුවද මම මෝඩයි කියලා මම කමෙන්ට්ස් බැලුවේ නෑ මම දන්නා ඇල්කොහොල් freeze වෙන්නේ නෑ කියලා මෙයා බොරුවක් කරන්න කියලා මම දන්නා හරිද මොනවද කරන්නේ එක්සර්සයිස් කරනවා oh my god අයි මම මේ TikTok බලන්න ගත්තද දවස් අයි මම මොකද්ද මං හේතුව මේ TikTok බලන්න oh my god JBL නංගි මෙයාගේ ඩිෆෝල්ට් ඩාන්ස් එක තියෙන හැමදාම නටන ටික හරි මේ මම මොනවා වුණත් කලිසම අඳින්න අවත කියලා කමන්නේ අම්මට උරු හිටි නංග
මොනාද ගන්න නිකන් අර මොනාද මේ රබන් පද වගේ මොනාද මේ ඊට මේකට හොඳයි වුණාට මේකට වඩා හොඳයි කලින් කොල්ලා කොර මේ දවස්වල IPL වල උණුසුම දෙගුණ තෙගුණ වෙලා තියෙන මගේ රත්තරන් යාළුවනේ. ඉතින් ඔයාලට පුළුවන් 1x එකත් එක්ක එකතු වෙලා මේ මැච් එකේ කවුරු දිනයිද? කවුද වැඩියෙන්ම ලකුණු ගන්නේ? වැඩියෙන්ම කඩලු ගන්නේ කවුද? වගේ දේවල් ගෙස් කරලා. ඒ කියන්නේ ඔයාලගේ big brain එක use කරලා හිතලා කොහොම හරි හරියට ගෙස් කරොත් සල්ලි තමයි මගේ රත්තරන් යාළුවා. ඉතින් ඔයාලට තියෙන Google එකට ගිහිල්ලා 1x කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ promo code එකෙන් register වෙන්න පුළුවන්. මල්ලි මේ promo code එකෙන් register වුණොත් ඔයාලට රුපියල් 50000ක දීමනාවක් දිනා ගන්න chance එකක් තියෙනවා. සෙල්ලමක් නෙමෙයි 50000. ඉතින් ඔයත් රිස්ක් එකක් අරගෙන සල්ලි හම්බ කරන්න කැමති අවුරුදු 18කට වඩා වැඩි කෙනෙක් නම් මොකද්ද බලාගෙන ඉන්නේ? ඵලයන් ගිහලා 1x එකේ රෙජිස්ටර් යන්න. නංගි කුමාරප කියන්න බාරද මේ අපි යාළුවනේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි. නෑ හැකියාව නෑ යාළුවනේ අතත් නෑ මුකුත් නෑ. මොනාද මේ වීඩියෝ කරලා දාන්නේ බං කොල්ලයි කෙල්ලයි එක්ක ඉන්නේවත් වීඩියෝ කරලා දාන. අම්මට අවුත්. මාලි පවුල් පිටින් යන්නේ කෙල්ල බලන්න. What the fuck? යකෝ මුළු ඉස්කෝලේම එක්කන් ගිහලාද කොහෙද දෝනි බලන්න මාර මිනිස්සු බ. මොනවාද අත්තා මි කියන්නේ මට නම් තේරුන්නේ නැහැ. යක්තේ තාරදී කකු කාලේ ගූ දාලා කන්න දෙනවා බලතිය. ටාගට් ආවේ. අය හරි දැන් හරි. කකු කන්න කාලේ යකනේ. මැදේ. ගූ දාලා කන්න දෙන්නේ. අපිට ගූ දාලා කකුල කැරෙන ගහලා කන. તો කකුල කල්ලා එල්ලගෙන තාත් ගෙන්නන. તો කකුල කැරි චක් ගාලා වීදුවා එකන් ගහන. තොට දෙන්නේ ගූ දාලා කන්න දෙනවා. ඒක අම්මා පුත්ත පොඩෝගා පොඩෝගා. What the heck? මොකද්ද අතින් යාළුවනේ මේ තියෙන අම්බලන්ගොඩ රූකඩ දැකලා නැත්නම් ඔයාලට රූකඩ බලා ගන්න පුළුවන්. මේ තියෙන රූකඩ. දැක්කද රූකඩ? ඒ කියන්නේ සමනලෙක් වෙන්න යන පාර නෙමේ. ඉතින් මේ සමනලෙක් වෙන්න සිරසිටි රූපාන්තරණය කියලා කියන්නේ ඉතින් ඔයා ලස්සන සමනලෙක් වෙයි. රන්වන් පාටයි මල්ලි බොයිස් ටීන්සක සමනලෙක් වෙන්න දෙච්චර ඕනේ නැහැ මල්ලි පොරවක් ගත්තා නම් සමනලෙක් වෙන්න පුළුවන්. අම්මා දේවාලයක් නේ මල්ලි අම්මා ගම්මාඩු මල්ලි අම්මා ආච්චි අම්මා නටනා මොනවා වුණත් ආච්චි අම්මුණ චිල්ලක ඉන්නව නේද ගම්මාඩු කියලා දාලා නැහැ. ඉතින් වල දන්නේ නැත්තම් මෙන්න මේ 10 කොලේ ඉන්න කැරක්ටර් එක කවුද කියලා ඒ ඉන්නේ චමුදිද කමාන්ඩ් එක දාලා තියෙනවා උඹට පුළුවන් නම් සින්දු කියලා පුළුවන්ද කියලාද කියලා පෙන්නන්නද කියලා කියන්න මම සින්දු ආදරේ ඉල්ලලා මාව නෑ පෙන්නුවා පුළුවන් එපා කියන්නේ උනාට ඉමිට හට සෙරපු කාලා මාව පෙන්නුවා පයට සින්දට නදන සඳුරු පාරක ටෝක්ස් දුන්න අස්ස කරන් හෝප්ස් දුන්න බර ගණචුත්ත වෙලා යන්න රත්තරන් කෙහෙල් මත් මත්තරන් ලංකාවින්න රැප් ආටිස්ලට අභියෝගයක් ඒ වගේ මියෝ ලබ්බ තමයි වියෝන අභියෝගයක් එන්නේ මැසේජ් එකෙන් මැසේජ් එකට ඔෆ්ලයින් එන්නේ හලුව එක මැසේජ් එකක් දාලා ඔෆ්ලයින් එන්නේ හලුව අම්මට සිරියාලනේ බයික් අම්මට නංගි එපි යාළුවනේ මේ මම Facebook page එකක් හදුවේ group එකක් හදුවා යාළුවනේ මේ තියෙන ඔයාලා join වෙන්න නැත්නම් join වෙන්න මේ පල්ලා description එකේ දාන්න link එක හරියද join වෙන්න නැත්නම් join වෙන්න මේ ඒක තමයි කියන්න දෙන්නේ ඒකට post දාන්න මොනවා හරි එතකොට මට වීඩියෝ එකක් කරන්න මොනවාද post හොයාගන්න පුළුවන් යාළුවනේ ඒක නිසා දාන්න හරියද මේ ඉවර වෙන්නේ නැද්ද බං විනාඩි කීයක් තියෙනවද අම්මා යාළුවනේ ඒයි කතාවක් බලමු අපි අම්මට උඩ මේ අර Tell me which axe is yours. හරි මම දන්නා මේ කතාව පොඩි කාලේ අහලා තියෙන හරියද So I give this to you. අම්මට සිරියාරුනේ ලී පොරවට රත්තරන් පොරවක් හම්බුණා හරියද දැන් ඕක ගිහිල්ලා දානවා ඉඳට නෑ සල්ලි හම්බ කරන්න එක අම්මා ඕක අරන් ගිහිල්ලා දාන්න ඇති ආවට හරියද ඊට පස්සේ කියන හැටි ඇත්ත ඊට පස්සේ හම්බෙන ඊට වඩා ලොකු එකක් Which one is yours? මේක කියන ඊට පස්සේ අම්මා ඒක හම්බෙනවා දැක්කනේ අම්මට ආච්චිව දැම්මා Is yours. You are very honest, so I give this to you. Yeah, අත්තම්මදු life is not same for everyone okay කෙල්ලෙක් එක්ක මේ මං හිතන්නේ කෙල්ලෙක් එක්ක මේ නෑ යන්නේ හරිද මේ කෙල්ලෙක්ගේ අම්මට උඩු මාලිකෝ හරක ලා 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 ලා
La 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 la. Love. එයා ඔයාගේ බර්ත්ඩේ එක චෙක් කරලා මේ කියන්නේ පරීක්ෂා කරන්න ඕනකොත් ඔයා යාට දෙන උත්තරේ මොකද්ද? මොකද එයා බඳින්නේ මාවනේ අතීතේ නෙවෙයිනේ. එතකොට එහෙම කෙනෙක් අතීතය ගැන මේව කරලා මාත් එක්ක ප්‍රශ්න අදිනවා නම් ඉස්සරහට බඩයත් එක්ක ලයිෆ් එකක් ගෙවන්න ජීවිතයක් ගෙවන්න බෑනේ. අමාරුයිනේ. එහෙම ඉතින් වැඩක් නැහැ. තේරුමක් නැහැ. හරිම උත්තරේ දුන්නේ. හරිම උත්තරේ මොකක්ද දීපු උත්තරේ මොකක්ද හරි කියන්නකෝ. Okay guys අනන් අදට අපේ වීඩියෝ එක ඉවරයි. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් jump man එක පිට episode එකක් කරන්න. දවස් සුබ වේවා. ඔබට ජය වේවා. Ciao ciao. Bisek lagi pareane mak tispas tenek mawa warta keragana mena dunna biskat mara business just miss by